දීකිරට බලලුත් සාක්කි වගේ කවුද මෙතන අද කතා කරුවේ බිමල් රත්නායක මහත්මයා. ඔහු තමයි මේ කන්ටේනර් 323 නිදා නිකරුණේ යවලා ඇමතිවරයා විදියට කිසිම බලයක් නැතුව පොඩ්ඩක් ඉන්න හිච්චි අපේ පොඩ්ඩක් ඉන්න. ඉතින් මම කියන්න කැමති ඒ වගේ ඉන්න කලබලෙන්නේ නැතුව අමාරුයි තමයි අමාරුයි. ඉතින් ඒ නිසා මම කියන්න කැමති අද කතා කරුවේ කවුද? මොකද්ද? හරි ඒක මට නඩු දාන්න ප්‍රශ්නයක් නැහැ. දාන්න කියන්න. කලබල නැතිනම් මාත් ඔය වැඩි හොරගම් දැන් කරලා තියෙන්නේ. ඒ කන්ටේනර් සම්බන්ධව දාලා තියෙන කමිටුවේ මට ඉස්සෙල්ලා කතා කරපු දයසිරි ජයසේකර මන්ත්‍රීතුමත් සමාජිකයෙක්. එතකොට එතුමා මෙතන ඇවිල්ලා මේ වගේ නැවතත් තමන්ව කමිටුවක් පත් කළා ඉල්ලපෙට කමිටුවකුත් පත් කළා. විමර්ශනය කරන්නේ ඒකට മന്ത്രിතුමාව පත් කළාට පස්සේ മന്ത്രിතුමාගේ වැඩේ තමයි එතනට ගිහිල්ලා ඒ කාර්යයට සම්බන්ධ වෙලා ඒක කරන එක. නැවත මෙතන ඇවිල්ලා මේ අවලාද නගන එක නෙවෙයි. ඔබතුමා වගකීමෙන් කියන්නේ ඔබතුමා එතනදී එන තීරණවලට ඔබතුමා බැඳී ඉන්නවා. ඔබතුමා මෙතන ඇවිල්ලා විකාර කියවලා ඊට පස්සේ ඒවට බැඳී ඉන්නවා. ඒක තේරුම් ගන්න. හරිද? ඊට පස්සේ What is the point of order? What is the point of order? My time. මූලසවඩ මන්ත්‍රීතුමනි මගේ වෙලාව දෙන්න එපා. මම එතුමියට බාධා කරන්නේ නැහැ කාන්තාවක් නිසා. ඔබතුමිය කතා කරගෙන යන්න. අපි අපි කලබල කරන්නේ නැහැ. මොකද මම මේ කමිටුවේ ඉන්නවා. මම කමිටුවේ අවශ්‍ය කරන වැඩ කටයුතු ටික කරන්නම්. කමිටුවේව මෙතන කතා කරේ නැහැ. ඒකයි. කමිටුවේව මෙතන කතා කරේ නැහැ. ඔබතුමිය කතා කරගෙන යන්න. කලබල. ඔබතුමිය කතා කරන්න. මුලස්රෝඩ මන්ත්‍රීතුමනි කාන්තාවක් නිසා කියලා කවුරුවක්ම මෙතන සුවිශේෂී සැලකීම් ඉල්ලන්නේ නැහැ. කාන්තාවන් හැටියට අපි ඉල්ලන්නේ ওই മന്ത്രിවරුන්ට ওই මහත්වරුන්ට ගරුත්වයක් ඇතිව හැසිරෙන්න කියන එක විතරයි.